මේ නැවුම් දැන් කලේ දවුල් හේවිසි සම්මැත්තම් පොරණේ ආදී පංචතූර්ය වාදනයන්ගෙන් සමන්විතව පංචතූර්ය වාදනයේ නඩතුරුව ඔබට දිස්වන්නේ අනර ආලම්බන නර්තනය ऐतिहासिक नवम सप्तती देवालय පහතරක නර්තන සම්ප්‍රදායේ උප්පත්තිය සිදු වූ තවත් වටිනා පුණ්‍ය භූමියක්. ඓතිහාසික නවම සප්තතිනි දේව මාලිගය තුළ පවත්වනු ලබන ඕනෑම පෙරහැර මංගල්‍යයක් ඕනෑම පුද චාරිත්‍රයක් දෙවොල් බෙරය නැත්නම් යක් බෙරය මූලික කරගනිමින් පහතර නර්තන සම්ප්‍රදායේ ഘോഷ බෙරය ලෙස හඳුන්වනවා. මේ බෙරය මූලික කරගෙන තමයි මෙම සියලු නර්තනාංග සිදු ලබන්නේ. මේ ඔබට පෙනෙන්නේ අනර්ග වේවැල් නර්තන කණ්ඩායම. වේවැල් නර්තන කියන්නේ තමත් ලේසි පහසු නර්තනයක් නෙමෙයි. එක් අතකින් ගැට වැටෙද්දී අනිත් අතින් ගැට ලෙහෙමින් තමයි මේ නර්තනය දෙන්න ඕනේ. ඊළඟට ඔබට පෙනෙන්නේ වෙස් නර්තන කණ්ඩායම. උඩරට නර්තන සම්ප්‍රදායානුකූල වෙස් හා පායිපත් කියන නර්තන දෙකම සමන්විත නෙට්ටුවන් හා නර්තන ශිල්පීන් සමන්විත නර්තනයක්.